excuse me මෙතන නම් හොරෝපතන්ට යන පාර දන්නවද මම හිතන්නේ මට පාර පොඩ්ඩක් වැරදුනා මම උදව් කරන්න. හැබැයි පොඩි දෙයක් මුලින් කියලා ඉන්නම් මම සිවිල් ඉංජිනේර කෙනෙක්. රස්සාවෙන් එළියේදී තමතුරු ඔක්කොම අමතක කරලා හැමෝමත් එක්ක විනෝදෙන් ඉන්න කැමති නිහතමානී අසාධාරණේ පෙන්වන්න බැරි චරිතයක් මම. ඒක හොඳ දෙයක්. ඔයා මේ පාරේ පොඩ්ඩක් තව ඉස්සරහට ගිය ගමන් අහුවන තුම්මන් හන්දියක්. ඒකෙන් වම් පැත්තට තියෙන පාර පොඩි වැස්සක් වැස්සත් යටෙනවා. මම කියන්නේ පැය භාගයක විතර වැස්සත් ඇති. ඉතින් මම හිතනවා ඒක රත්නපුර පාර වෙන්න ඕනේ කියලා. මම කියන්නේ කරුණු සංසන්දනය කරාම හිතෙන්නේ එහෙම. කියන් යන්නකෝ. ඔය තුම්මන් හන්දියේ දෙවෙනි පාරේ තමයි අපි ඉස්සර ඉස්කෝලේ ගියේ. ඇලෙන් එකට වෙලා යාළුවෝ එක්ක පයින්ම තමයි ඉතින් යන්නේ. දැන් ළමයිට වගේ නෙමෙයි අපිට ළමා කාලයක් තිබුණානේ. ඒකට දැන් ළමයි උදේ නැගිට වෑන් එකට ගියා ඉස්කෝලේ ගියා හවස මන්ද ගියා බබබබබ ළමා කාලේ ඉවරයි. මට පොඩක් පරක් වෙලා තියෙන්නේ හොරපතන්න. හොරපතන්න යන පාර කියන්නේ ඔක්කොම අදාළ. ඒකයි මම ඊට කිව්වේ. ඉතින් ඔය තුම්මන් හන්දියේ දෙවෙනි පාරේ අපි ඉස්කෝලේ යද්දි පාර දෙපැත්තේ දිගටම දොඩම් විකුණනවා. ඉතින් මම ගෙස් කරනවා ඒක කෝට්ටට යන පාර වෙන්න ඕන කියලා. ඔයාලට තේරුණා නෑනේ? අන්න සික්කොට්ටේ දොඩම් රස. සර්කෑවට අගෙන දොඩම් කොට්ටේ තේරුණාද? ඔයා කියපු රන්ඩම් මිස්ටර් ඔක්කොම සෑහෙන වටන මම ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒත් මට හොරෝපතන්ට යන්න පොඩ්ඩක් හදිසි දැන්. එතකොට ඔය තුම්මන් හන්දියේ තුන්වෙනි පාර ගියාම හොරෝපතන්ටද වැටෙන්නේ? ඔව් හැබැයි ඔය තුන්වෙනි පාර කිලෝමීටරයක් විතර ගියාට පස්සේ ආපහු දෙකට බෙදෙනවා. එතකොට එතනින් මොන පාරද යන්න ඕන? ඔය තුන්වෙනි පාර වලවල් විමානයක්. ලංකාවේ ඩ්‍රොප් ෂිපින් ක්ලාස් කෙනුන්ට එක වල ගන්න කරා තාවලවල් 200ක් විතර වුණා. එච්චරට වලවල්. අපි 8 දී හරි 9 දී හරි අපි ඉස්කෝලේ ඉඳන් ගියා පරාක්‍රම බහුව රජ සමයේ මහා මාර්ග තාක්ෂණයේ අපූර්ව පෙන්වන්න පොළොන්නරුව ට්‍රිප් එකක්. ඒ පාරවල් තාම සුපිරියට තියෙනවා. මම හිතන්නේ අපි 8 දී ගියේ මොකද රූපිකාටි අපිත් එක්ක සින්දු කීකේ ඉඳලා ඊට පස්සේ ලලලලා කියන ගත්තට පස්සේ මලපැන්න බස් එකෙන් බහලා ගියේ ওই ට්‍රිප් එකේදී. ඉතින් මම කීකේ හිටියේ පරාක්‍රම බහුවට දැන් ටෙක්නොලොජි පරාක්‍රම බහුවගේ ඇත්තට හල් ගන්න මහා මාර්ග තාක්ෂණය මට වැඩ නෑ ඔයි. හොරෝපතන්නට යන පාර කියනවට. හිතලා බලමු අපේ ජීවිතෙත් නිකන් තුම්මන් හන්දියක් වගේ නේද? හොරෝපතන්නට යනවා රාජාලී කියලා ජීවිතේ දුෂ්කරතා පාර. මම කියන එක අහනවා මම මේක මුලින් මූණට කියන එක හොඳ නැති ඉඳ කිව්වේ නැත්තේ. තමුස කොච්චර නිහතමානීද කොච්චර ටැලන්ටඩ්ද තමුසගේ ළමා කාලේ දැන් ළමයට වඩා කොච්චර සුන්දරද තමුස අත දාව ගන්න රාජාලීද මේ එක මගුලකින්වත් තමුස පොරක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. හොම්බට දෙකක් දෙන්න හිතනවා විතරයි. අහන ප්‍රශ්නෙට උත්තර දෙනකොට ගොම් පාට් නෝක. I'm sorry මචං මට ඕනේ මන් දේවල් දන්නවා කියලා පෙන්නන්න විතරයි. මට අවධානය පොඩ්ඩක් විතරයි ඕනේ. ලක්ෂපති කොට කන්වර්සේෂන් ෆෝබියා එකෙන් මට කවදාවත් ගැලවෙන්න බැරි මට කවදාවත් මට පොඩ්ඩක් කේන්ති ගියා. හරි මෙහානකෝ මම ඔයාලට උදව් කරන්න. ඔයාලට මේක කරන්න පුළුවන්. හරිද? මේක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. හරි. තුම්මන් හන්දියෙන් වමට හැරුණම තියෙන පාර මොකක්ද? මගේ ජීවිතේ වීරයා මගේ තාත්තා. තුම්මන් හන්දියෙන් වමට හැරුණම තියෙන පාර මොකක්ද? රතපුර පාර. සුපිරි දැක්කනේ. ඔයාලට මේක පුළුවන්. හරි. දැන් ඒතර තුම්මන් හන්දියේ දෙවනි පාර වැටෙන්නේ කොතෙන්ටද? කොට්ටට. CORA කොර. දැක්කනේ කිතර මාරුවට නෙමෙයි. හරි. දැන් මොන මං තුම්මන් හන්දියෙන් තුන්වෙනි පාර යනවා. ඒ පාරේ වලවල් තියෙනවා. හැබැයි මම ඒක ගණන් ගන්නෑ. මොකද වලවල් ගැන කියලා පරාක්‍රම බහුවක ටෙක්නොලොජි දැන් ඩක් උත්තර දිනුනද කිව්වට කවුරුත් මට අවධානය දෙන්නේ නැහැ කියලා මම දන්නවා. හරි. දැන් මේ පාර කිලෝමීටරයක් විතර ගියාට පස්සේ මේ පාරයි පාරවල් දෙකකට බෙදෙනවා. එතනින් හොරෝපතන්ට යන පාර මොකක්ද? මම මුලින් ටීකාවක් කියලා ඊට පස්සේ ඔයගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නද? අයිසේ දැන් දෙකක් හොඳට කරානේ. විකාර නැතුව මේකත් කි. හරි මම හොරෝපතන්ට පාර කියන්න. හැබැයි ඊට කලින් ඔයාගේ බයික් එකේ හෝන් එක පොඩ්ඩක් ගහන්න පුළුවන්ද? මගේ බයික් එකේ හෝන් එක ගන්න. එහෙම හෝන් එක කොහොම ඔබන්නකෝ. හරි හැබැයි මේක තමස්ගේ මොකක් හරි ගොම් පාට්ටයක් වුණොත් සිරාටම හොම්බ කුඩු වෙන්න දෙනවා. හරි. එනලා සද්දෙන් කියවෙන්නේ ඔයාලට පාර දෙනගන්න ඕන නම් ලබන සතියේ එදිනදා ප්‍රශ්නවලට ඍජු පිළිතුරු නොලැබීම නිසා සාමාන්‍ය පුද්ගලයෙකුගේ කාලය දිනකට පැය එකහමාරක් පමණ නාස්ති වෙනවා. එම කාලයේ ශීතකරණ දොරක් ඇරීමට විනාඩි 45ක් පමණ වැය වෙන පුද්ගලයෙකුට දොර දෙකේ නිල් පැහැ දම්රෝ ශීතකරණයක් ඇරීමට තරම් ප්‍රමාණවත්. ඍජු පිළිතුරු ලබා දෙමු. ශීතකරණ වැඩියෙන් විවෘත කරමු.